සයිබර් ප්‍රහාරයක් කියන්නේ හරියට හොරෙන් ගෙදරකට රිංගනවා වගේ කියලා අපි අහලා තියෙනවා. ඒත් ඉතින් ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද? අද අපි කතා කරමු මේ ප්‍රහාරකයන් පාවිච්චි කරන ක්‍රමවේද ගැන. ප්‍රධාන රාමු දෙකක් තියෙනව නේද? සයිබර් කිල් චේන් එකයි අනිත් එක අර මයිටර් ඇටැක් කියන එකයි. ඔව් මයිටර් ඇටැක් රාමුව. අපි මේ ගැන තියෙන දේශනාවක කොටස් තමයි පාවිච්චි කරන්නේ. අපේ අරමුණ මේ ටිකක් සංකීර්ණ දේවල් සරලව තේරුම් ගන්න උදව්වක් දෙන එක. ඉතින් අපි මේක ටිකක් ගැඹුරට යමු නේද? අනිවාර්යෙන්ම. මොකද ප්‍රහාරකයා හිතන විදිහ, යා වැඩ කරන විදිහ, ඒක තේරුම් ගන්න එක තමයි ඇත්තටම ආරක්ෂාවේ පළවෙනි පියවර. හරියට සතුරෙක්ගේ උපක්‍රම වගේ. ඔව් හරියට එහෙම. එයාගේ ප්ලේබුක් එක වගේ දැනගන්න එක. ඉතින් මේ රාමු දෙක ඒකට හොඳට උදව් වෙනවා. හොඳයි. එහෙනම් අපි මුලින්ම අර ලොක්හීඩ් මාටින් සමාගම හඳුන්වා දුන්න සයිබර් කිල් චේන් එක ගැන කතා කරමු. මේකේ අර ප්‍රහාරයකේ පියවර 7ක් ගැන කියනෝ නේද? ඔව්. ඒක හරියට ප්‍රහාරයකේ සම්පූර්ණ කතාව වගේ. මුලින් ඉඳන් අගටම. පියවරෙන් පියවර පෙන්නනවා. මොනවද ඒ පියවර ටික? මුලින්ම ඔත්තු බැලීම, ඒ කියන්නේ රිකග්නයිසන්ස්. ඊට පස්සේ වෙපනයිසේෂන්, ආයුධයක් හදනවා වගේ. ඊළඟට ඩිලිවරි, ඒක ඉලක්කයට යවන්න එක. ඊට පස්සේ එක්ස්ප්ලොයිටේෂන්, ඒ කියන්නේ අර දුර්වල තැනක් හොයාගෙන ඇතුල් වෙන එක. හරි. ඊළඟට ඉන්ස්ටලේෂන්, ඇතුලේ ස්ථාවර වෙන එක. කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල්, ඒ කියන්නේ C2, දුරස්ථව පාලනය කරන එක. අන්තිමට actions on objectives, ඒ කියන්නේ අරමුණ ඉටු කරගන්න එක. හරි. ඔත්තු බැලීම කිව්වේ අර ඉලක්කය ගැන හොයන එක නේද? වෙබ්සයිට්, සෝෂල් මීඩියා වගේ වයින් හොරෙන් වගේ. ඔව්. ඒ පැසිව් විදිය සමහර වෙලාවට ඇක්ටිව් විදිහටත් කරනවා, සිස්ටම් ස්කෑන් කරනවා වගේ. එතකොට අර ඩිලිවරි කියන එකේදී තමයි අර මෙල්වෙයා එක. ඒ කියන්නේ අනිෂ්ට මුදුකාංගය යවන්නේ ෆිෂින් ඊමේල්ස් වලින් වගේ. හරියටම. ෆිෂින් ඊමේල්, හිතාමතාම හදපු ආසාදිත වෙබ්සයිට්, USB drive. ඔය වගේ ගොඩක් ක්‍රම තියෙනවා. ඇත්තටම ආරක්ෂක පැත්තෙන් ගත්තම ප්‍රහාරයක් නවත්තන්න හොඳම අවස්ථාවක් තියෙන්නේ ඔතන. ඇතුළට එන්න කලින්. ඔව්. මොකද අර ආයුධය ඇතුළට ආවට පස්සේ වැඩි ටිකක් අමාරුයි. ඒක නම් ඇත්ත. හරි. එතකොට එක්ස්ප්ලොයිටේෂන් කියන්නේ අර සිස්ටම් එකේ තියෙන වල්නරබිලිටි එකක්, දුර්වලකමක් පාවිච්චි කරලා ඇතුල් වෙන එක. ඔව්. ඊට පස්සේ ඉන්ස්ටලේෂන්, ඒ කියන්නේ හොරෙන් ඇතුල් වෙලා ආයෙත් ලේසියෙන් එන්න පුළුවන් විදිහට දොරක් වගේ හදාගන්න එකද? බෑක්ඩෝ එකක් වගේ. හරියටම හරි. ඒකට තමයි persistence කියන්නේ. දිගටම ඉන්න ක්‍රම හදාගන්නවා. ඊළඟට අර C2 command and control අධීරයේදී ඒ ආසාදනය වුණු සිස්ටම් එක යාලා දුරස්ත වෙන්නන් කන්ට්‍රෝල් කරනවා. බොට්නෙට්ස් කියන්නේ එහෙම ඒවා නේද? ඔව්. බොට්නෙට්ස් කියන්නේ එහෙම පාලනය කරන පරිගණක ගොඩක ජාලයක්. අන්තිම පියවරේදී actions on objectives වලදී තමයි ඉතින් අර ලොකුම හානිය කරන්නේ. දත්ත හොරකම් කරනවා, සිස්ටම් නවත්තනවා, සමහර විට ransomware දාලා සල්ලි ඉල්ලනවා. හරි. ඒ kill chain එක ඒකේන අර මුළු ගමනම පේනවා. ඒත් ප්‍රහාරකයෙක් ඇතුළට ආවට පස්සේ එයා ඇතුලේ කරන දේවල් වල සියුම් විස්තර. ඒකට වෙනම දෙයක් ඕන වගේ. ඔව්. එතනට තමයි අර MIT ITT කියන අමෝ වැදගත් වෙන්නේ. ඒක හරියට ප්‍රහාරකයන්ගේ සෙල්ලම් පොත වගේ. විශේෂයෙන් අර kill chain එකේ අන්තිම හරියේදී exploitation එකට පස්සේ ප්‍රහාරකයා මොනවද කරන්නේ? කොහොමද කරන්නේ? හරියටම කොහොමද සිස්ටම් එකේ ඇතුලේ හැමහා යන්නේ? ඒ කියන්නේ lateral movement. කොහොමද වරප්‍රසාද වැඩි කරගන්නේ? privilege escalation. කොහොමද ආරක්ෂක විධිවිධානන් වලින් බේරෙන්නේ? defense evasion. ඔය වගේ උපක්‍රම, ඒ කියන්නේ tactics. හරි. සහ ඒ උපක්‍රම ක්‍රියාත්මක කරන්න එයාලා පාවිච්චි කරන ශිල්පීය ක්‍රම, techniques ගැන තමයි ATTK එකේ තියෙන්නේ. ATTK කියන්නේම adversarial tactics, techniques and common knowledge. ඒ කියන්නේ මේක නිකම්ම තියරි එකක් නෙමෙයි. ඇත්තටම ප්‍රහාරකයෝ ලෝකේ පුරා පාවිච්චි කරන ක්‍රම ගැන නිරීක්ෂණ එකතු කරලා හදපු දෙයක්. අන්න ඒක තමයි වැදගත්ම දේ. ඒක සැබෑ ලෝකයේ දකින දේවල් මත පදනම් වෙලා තියෙන්නේ. ඒ වගේම මේක එකතැන නතර වෙලා නැහැ. නිතරම අප්ඩේට් වෙනවා. අලුත් ශිල්පීය ක්‍රම එකතු වෙනවා. ඒක ලොකු දෙයක් නේද? මොකද තර්ජනත් හැමදාම අලුත් වෙනවනේ. ඇත්තමෙන්ම. ඒ වගේම මේ ATT එකේ රාමුවේ තියෙනවා හැම ටෙක්නික් එකක් ගැනම විස්තර. ඒක පාවිච්චි කරන්නේ මොන වගේ ප්‍රහාරක කණ්ඩායම්ද? ඒක වළක්වන්න පුරුවන් කොහොමද? ඇත්ත උදාහරණ Windows, Linux, macOS වගේ enterprise system වලට වගේම mobile වලටත් වෙන වෙනම matrices තියෙනවා. එතකොට මේ රාමු දෙක අතර සම්බන්ධය අපි සරලව කිව්වොත් kill chain එකේ කියන්නේ සම්පූර්ණ ප්‍රහාරයේ අර උඩින් පියවර ටික.
ATT එක කියන්නේ ඒක ඇතුලේ විශේෂයෙන් සිස්ටම් එකට රිංගුවට පස්සේ වෙන පොඩි සටන් උපක්‍රම වගේ. ඕ ඒක හොඳ පැහැදිලි කිරීමක්. කිල් චේන් එකෙන් මොකද්ද වෙන්නේ කියන high level view එක දෙනවා. ATT එකකින් කොහොමද කරන්නේ කියන එකේ ගැඹුරු ටෙක්නිකල් විස්තර ටික දෙනවා. Tactics, Techniques and Procedures TTPs කියන්නේ වට නේද? ඕ TTPs. ප්‍රහාරකයන්ගේ TTPs ගැන පේන මේ ATT එකේ දැනුම තමයි අපිට ඒ කියන්නේ ආරක්ෂක පැත්තට ගොඩක් වටින්නේ. අපේ පැත්තේ තියන්නේ people process technology නේ. ඒ කියන්නේ මිනිස්සු ක්‍රියාවලි සහ තාක්ෂණය. හරි. ඉතින් මේ TTP දැනුමෙන් අපි PPT ශක්තිමත් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම් TTP එකක් හඳුනා ගන්න ඩිටෙක්ටර් එක අපේ security system වලට දාන්න පුළුවන්. ඒ ගැන අපේ කට්ටියව දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුණොත් මොකද කරන්න කියන procedure එක හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙකම cyber kill chain එකයි MITRE ATTC එකයි මේවා නිකම්ම වචන ටිකක් නෙමෙයි ඇත්තටම cyber තර්ජන තීරුම් ගන්න ඒවට මුහුණ දෙන්න අවශ්‍ය ප්‍රායෝගික මෙවලම්. හරියටම මේවා නිකම් න්‍යායන් නෙමෙයි මේවෙන් අපිට පුළුවන් අපේ ආරක්ෂාවේ ප්‍රමුඛතා තීරණය කරන්න අපේ සිස්ටම් වල මොන වගේ TTPs වලටද අපි වදිපුර අවදානමක් තියෙන්නේ කියලා හොයාගන්න අපේ ආරක්ෂාව කොච්චර හොඳද කියලා ටෙස්ට් කරන්න threat hunting කරන්න red teaming කරන්න මේ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. හරිම වැදගත්. එහෙනම් අවසාන වශයෙන් අහන්න දෙයක් තියෙනවා. අපි දැක්ක ප්‍රහාරකයෝ ගොඩක් වෙලාවට එකම ශිල්පීය ක්‍රම ටෙක්නික්ස් නැවත පාවිච්චි කරනවා කියලා. ඔව් ඒක ඇත්ත. ඉතින් විවිධ ප්‍රහාරක කණ්ඩායම් අතර පොදුවේ දකින්න මේ TTPs ගැන ගැඹුරින් තේරුම් අරන් හිටියොත් අනාගතයේ එන සමහර විට අපි තාමත් හරියටම දන්නේ නැති අලුත්ම තර්ජනවලදත් ඒ කියන්නේ ඒවා පුරෝකථනය කරන්න යම් තාක් දුරට සූදානම් වෙන්න අපිට බැරි වෙයිද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද අලුත් ප්‍රහාරයක් වුණා ගොඩක් වෙලාවට ඒක හැදිලා තියෙන්නේ කලින් පාවිච්චි කරපු ටෙක්නික්ස් ආකෝ කීපයක් එකතු වෙලා. ඉතින් මේ දන්න TTPs කන හොඳ අවබෝධයක් තියෙන එක අර නොදන්න තර්ජන වලටත් මුහුණ දෙන්න ලොකු ශක්තියක්.